ගෙදර කයිද? බල්ලා කවුද? ගෙදර කවුද? බල්ලා කයිද කියලා අහන්න. සුබෝදෑසනම් මිස්. අපි ආවේ හැලගෙන් බලකුණ ස්වාධීන කණ්ඩායමේ. මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන අපේ මේ ලෝචනා හංසමාලි මැතිණියට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න කියලා මතක් කරලා යන්න. අනේ ඉටි රූපයක් වගේ. අපි කොහොමද බලයට ආවට පස්සේ ඇස් පරීක්ෂා කරලා මොමිලේ ඇස් කන්නාඩි දෙන වැඩසටහනක් කරන්න තමයි හිතන් ඉන්නේ. අනේ උදේට කාලා නැතුව පොඩ්ඩක් මම පෝස්ටරේ දැක්ක ගමන් මේසෙට හිතාගත්තා අපේ ඡන්දේ ලෝචි මෙරම්ට තමයි කියන්නේ කියලා. ඇත්තම කිව්වොත් අපි ගියපු හැම ගෙදරකින්ම අපිට මේ වගේ පිළිගැනීමක් තමයි ලැබුණේ. මේ පවතින ක්‍රමය ගැන මිනිස්සු මෙච්චර දැනුවත්ද කියන එක අපිට හිතා ගන්න බෑ. ද්‍රවශීලතාවය, භෞමික අඛණ්ඩතාවය ගැන අපි මිනිසුන් ඉදිරියට දැනුවත් කරන්න අපේ සැලසුම් හදලා තියෙනවා. මොකද්ද මෙන්න දැවශීලතාවය කියන්නේ? මෙහෙම මිස් අපි බලයට ආවට පස්සේ ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ තියෙන අපේ දැක්ම. එහෙනම් හරිනේ මිස්. ගේම් බලකුණ අංක 13. හරි. නිකන් ගෙම්බ නෙමෙයි හැල ගෙම්බ. අපි ගෙම්බිට ගෙම්බි අපිට අපි ගෙම්බිට ගෙම්බි අපිට